ඉතින් මේ වන විට අස්වැසුම නැවත සහතික කිරීමේ අවස්ථාව දෙසැම්බර් මාස 31 වෙනිදාට කල් ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් ඔබට අවස්ථාව තිබෙනවා අස්වැසුම පළමු අදියරේ අයට තම තොරතුරු යාවත් කාලීන කරගන්න මෙම මාස එනම් දෙසැම්බර් මාස 31 වෙනිදා තෙක්. බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙනවා අස්වැසුම නැවත සමීක්ෂණය තොරතුරු ඇතුළත් කරන්න විදිහක් නැහැ. මොකද HH අංකය එහෙම නැත්නම් QR අංකය අස්ථානගත වීම නිසා. ඉතින් බොහෝ දෙනෙක් අපෙන් අසනවා කොහොමද HH අංකය නැති වුණා නම් සොයාගන්න කියලා. අද අපි මෙම වීඩියෝයෙන් කතා කරන්න සූදානම් වෙන්නේ කොහොමද ඔබගේ HH අංකය නැති වුණා නම් සොයාගන්න කියලා. මේක අස්වැසුම පළවෙනි අදියරේ අයට වගේම දෙවෙනි අදියරේ අයටත් වැදගත් වීඩියෝ එකක්. එම නිසා වීඩියෝ එක අවසාන වෙනතෙක් නරඹන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා. ඒ වගේම අපගේ මේ SL 360 ප්‍රවෘත්ති නාලිකාව නරඹන්නේ බොහෝ පිරිසක් subscribe කරලා නෙමෙයි. ඉතින් ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා අපගේ SL 360 ප්‍රවෘත්ති නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න. අපට මෙවැනි තොරතුරු දිගටම ගෙන එන්න ශක්තියක් වෙන්න අපගේ SL 360 ප්‍රවෘත්ති නාලිකාව subscribe කරන්න. ඒ වගේම bell button එකත් on කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් upload කර සැනින් notification එකකින් ඔබට දැන ගැනීම සඳහා. කොහොමද අස්වැසුම QR අංකය එහෙම නැත්නම් HH අංකය නැති වුණා නම් හොයාගන්නේ? ඉතින් මේ තිරයේ දිස්වෙන වෙබ් ලිපිනයට ගිහිල්ලා ඔබගේ HH අංකය සොයා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් ඔබට පහසු වෙන්න අපි මෙම ලින්ක් එක එනම් වෙබ් ලිපිනය අපගේ මෙම වීඩියෝවේ description එකේ සටහන් කරලා තියන්නම්. ඒ ක්ලික් කර ඉදිරියට යන්න. ඉතින් ඔබ එතනින් ඉදිරියට ගියන් පස්සේ ඔබට තිරයේ දිස්වේවි මෙන්න මේ වගේ page එකක්. මෙතනදී ඔබට පුළුවන් ඔබගේ HH අංකය නැති වුණා නම් HH අංකය සොයා බලන්න. ඔබට පුළුවන් ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය මෙතන සටහන් කරලා search registry කියන එක ක්ලික් කරලා ඔබගේ තොරතුරු සොයා බලන්න. ඉතින් එසේ තොරතුරු සොයා බැලීමේදී ඔබගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කරලා search කරාන් පස්සේ ඔබට දිස්වෙන මෙන්න මේ වගේ තැනක් මෙන්න මේ වගේ තැනක්. එතනදී ඔබට පුළුවන් බලා ගන්න application reference එහෙම නැත්නම් household reference කියලා. මෙන්න මෙතන සටහන් වෙනවා ඔබගේ HH අංකය. ඉතින් මෙන්න මෙතනින් තමයි ඔබගේ HH අංකය එහෙම නැත්නම් QR අංකය සොයා ගැනීමේ හැකියාව තිබෙන්නේ. එතනින් HH අංකය සොයා ගැනීම විතරක් නොවේ ඔබට කර හැකියවන්නේ. ඉතින් මෙම ලින්ක් එකෙන් ගිහිල්ලා ඔබට පුළුවන් ඔබගේ තොරතුරු සියල්ල බලා ගැනීමේ හැකියාව මෙතනින් පවතිනවා. දීමන වැටලා තියෙන ආකාරය බලා ගන්න. ඒ වගේම බැංකු ගිණුම වෙරිෆයි වෙලාද එහෙම නැත්නම් වෙරිෆයි වෙලා නැද්ද? ඒ වගේ සියලුම තොරතුරු බලා ගැනීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙතනදී මේ circle 1 කියලා තිබෙනවා. ඔබ පළවෙනි අදියරේ කෙනෙක් නම් මෙතන circle 1 කියලා තියෙන්නේ. ඔබ දෙවන අදියරේ කෙනෙක් නම් මෙතන circle 2 කියලා සඳහන් වෙනවා. ඉතින් ඔබගේ අස්වැසුම දත්ත පද්ධතිය තුළ ඔබගේ විස්තර මෙතන සඳහන් වෙනවා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ ඔබට ඉතාමත් වැදගත් වෙන්න ඇති. HH අංකය සොයා ගැනීමට වගේම ඔබගේ තොරතුරු සොයා බැලීමට උපකාර වෙන්න ඇති මෙම වීඩියෝ එක. ඉතින් ඔබට මෙම වීඩියෝ වැදගත් වුණා නම් like එකක් comment එකක් දාන්න. ඒ වගේම අනිත් අයටත් බලන්න share කරන්න. subscribe කරලා නැත්නම් subscribe කරන්න. දිගටම අපගේ SL 360 ප්‍රවෘත්ති නාලිකාව සමග රැඳී ඉන්න කියලා ඔබ සියලු දෙනාටම ආරාධනා කරගම. අමෙම තවත් වීඩියෝ එකකින් ඔබ සියලු දෙනාටම සෞභාග්‍යමත් අනාගතයක් ප්‍රාර්ථනා කර සිටිනවා.